සේවාව කරපු අහිංසක කාන්තාවක්. ඉතින් අවුරුදු 39ක්. සුගේ වල යන්දාපොලේ මමත් මගේ දරුවෝ ජීවත් වුණේ මගේ කඩේ. එහෙම කඩේ මේ හැම දෙයක්ම මං ගාව තියෙනවා. පරණ සම්පාකාර ලිස්ට් එකේ මගේ නම තියෙනවා. නම්බර 17. ඒකේ සම්පාකාර ලිස්ට් එක. ඒකේ සම්පාකාරයෙන් පවත්වාගෙන යනකොට නවීකරණය කරන්න කලින් මගේ නම මේ තියෙනවා. නම්බර 17 කඩේ මගේ සම්පාකාර ලිස්ට් එකේ. ඊට පස්සේ නවීකරණය කරාට පස්සේ මට දුන්න කඩයක්. සංගීත කියන උත්සව ශාලාවට කැඳවල රැස්වීමක් පවත්වලා මට දුන්නා. ඔය වගේම ෆොටෝ අරගෙන සතුටුයි නේද කියලා මට දුන්නා මේ කඩේ. මගේ අටයි යටේ කඩයක් මට දුන්නා. දීලා ඉවර වෙලා ටික දවසක් ගියාට පස්සේ මම ඔයලා බැලුවා. ඊට පස්සේ මගේ යාළුවෙකුගේ උවමනාවකට මම මිරියානේ පොලිසියට ගියා. ඒ ගිය අවස්ථාවේ එතෙන්ට ආවා මහින්ද කුරුවිට කියන මන්ත්‍රීතුමා, උපාලි කොඩිකාර කියන ඇමතිතුමා දෙන්නම ආවා. ඒ ආවට පස්සේ සතියක් ගියේ නැහැ මට ආරංචියක් ලැබුණා මම කඩේ කැපුවා කියලා එතුමලා අරගෙන තියෙනවා මම කඩේ කියලා. ඊට පස්සේ මට කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මම ගියා මට හම්බ වුණා ආපහු ඒගොල්ලන් ප්‍රදර්ශනයක් කළේ නැහැ කඩ ලිස්ට් එකක්. කිසිම දෙයක් ඔක්කොම කළේ වංචාවට. වංචාවට හොරත කරලා ඉවර වෙලා අන්තිමට කඩ දෙන දවසේ 4 වෙනිදා මේ තුන්ට හරියට කරන්න කියන ලිස්ට් එකෙන් මම ලිස්ට් එකක් ගත්තා. මගේ හිතවතෙකුගෙන් මම මේ ලිස්ට් එක ඉල්ලා ගත්තා. ඉල්ලාගෙන ඉවරලා ඒකේ බලනකොට නම්බර 4 වෙනි කඩේ ඉඳලාම විකටම කියන්නේ 9 වෙනි කඩේ දක්වාම අනිදි විදියට දීපුවා. මේවා කිසිම කෙනෙකුගේ කඩ බිලක් නැහැ. කිසිම අයිතියක් නැහැ. මම කවදාවත්ම දැකලා නැහැ මේ පුද්ගලයා රුගේගොඩ ජනතාවට අවුරුදු 39ක් අඩියක් තියලා එක එළවලු 500ක් ගන්න එනවා මම දැකලා නැහැ. මේ ඉන්නේ මේ කියන්නේ මේ කඩ දෙකක්ම කියන්නත් කනගාටුයි. අපේ ආර්ථික සංවර්ධන ඇමතුමාගේ නැගෙනහිරගේ දැයි වියදුරන් දෙදෙනාගේ කියන එක තමයි මට ආරංචිය තියෙන්නේ. ඇත්ත වශයෙන්ම. අනිත් ඒවා තාක්ෂ තුනක බිල්ඩිමක් තියෙනවා. ඒ බිල්ඩිම අයිතිකාරයට මෙතන කඩයක් තියෙනවා. මේවා බොරු නම් මම ඉල්ලීමක් කරනවා අපේ අධිකාර ජනාධිපතිතුමාට මාවත් කැඳවලා මේ කඩකාරීන්ගේ අයිතියත් අරගෙන ඇවිල්ලා ඉහළම පරීක්ෂණයක් තියලා මට වෙච්ච අසාධාරණේ විසඳන්න. ඇයි මට මෙහෙම දුකක් දෙන්නේ? මගේ දරුවොත් එක්ක අවුරුද්දක් තිස්සේ මං අඬ හදුරේ හැමතැනම ඇවිදිනවා. අනුන්ගේ වැඩ කරලා මම ජීවත් වෙන්න ඕනේ. මට තැනක් මේ ලංකාවේ අංගලක්වත් නැහැ. මට කියලා ඉන්න අංගලක්වත් කඩයක්වත් කිසිම දෙයක් නැහැ. මා සතුටු වෙන්නේ මගේ අම්මගෙන් හම්බ වෙච්ච එකම දේ වස්තුව මෙච්චරයි මට. කිසිම දෙයක් වෙන නැහැ මට මේ ලෝකේ. ඉතින් දැන් මගේ දරුවන්ට දෙන්න මට කිසිම දෙයක් ඉතුරු කරේ නැහැ මේගොල්ලෝ. ඔක්කොම මේගොල්ලන් ගත්තා. අරගෙන තේරම කළා. ඊට පස්සේ මම මානව හිමිකමට ගියා. ගිහිල්ලා 6 වෙනිදා පැමිණිල්ලක් කළා. 6 වෙනිදා පැමිණිල්ලක් කළා. එතනින් හැම දෙනාම ගෙන්නුවා. ගෙන්නලා ඉවරලා අතුවා මේ අහිංසක මිනිස්සුගේ තේරම කටයුතු හරි. තේරම තියෙනවා අයිතිවාසිකම්. ඇයි ඕගොල්ලන් කඩයක් නොදෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා අපේ වැරදීමක් වෙලා කඩේ කැපිලායි කිව්වා. මෙයාට කඩයක් තිබුණා කඩේ කැපුණා කියලා ඒගොල්ලෝ වැරද්ද පිළිගත්තා. පිළිඅරගෙන නගරාධිපතිතුමාගේ නීතිඥවරිය පොරොන්දු වුණා එතෙන්දී මට සනස් දෙනවා කියලා ඇවිල්ලා මොකද්ද කරේ ලයිට් කාමරයකින් පොඩ්ඩක් දුන්නා ඉඳ පොඩ්ඩක් මේ තියෙන එතන මම වෙනදම් කරනවා පළතුරු ටිකක් දාගෙන මේ අහිංසක ගෑණිට මෙතන ඉන්න දුන්නේ දවස් 3යි නගරාධිපතිතුමාගේ ඇස්තීමට ගියේ නැහැ කියන චෝදනාව තමයි මට දුන්නේ ඊළඟ එතෙන්දී මොකද්ද කවුද කිව්වා කියලා පවුවදා ඉවරලා නගරාධිපතිතුමාගේ පසු වෛද්‍යතුමිය මෙන්ඩිස් මහත්මිය කියන කෙනා කෝල් එකක් දීලා පැයක් කල් දෙන්නේ කියලා බඩු ටිකක් තරම් එළියට යන්න කියලා මං කවදිද්දා විතර පළතුරු දාලා කියනවා මම මොනවද මේ අහිංසක මිනිස්සයා සල්ලි පොලියට අරගෙන කරන්නේ ඇයි මට මේ මාසා දාන්න කන්නේ කරුණාකරලා යන්න කියලා 5 දෙනෙක් කෙවල මගේ බඩු ටික අරමුණු කරා අරන් දැම්මා තාමත් මේ තට්ටුව තියෙනවා එතන මගේ තට්ටු කෑල්ල මම ගේන්න ගියේ නෑ මට යන්න බෑ ඒ පොළට බෙල්ටක් ඇඳගෙන ඇඳුමක් ඇඳගෙන මම ඒ වගේ කැපවීමෙන් මේ පක්ෂිට වැඩ කරපු ගෑණියෙක් පෝස්ටර් කට් අවුට් ඔක්කොම ගැස්සෙන්නේ මම එහෙම කරලා අද විමල් වීරවංශ ඇමතිතුමන් නිහඬයි ඇයි මෙහෙම කරන්නේ මට කියලා මම මේ මාධ්‍යෙන් අහන්න කැමතියි අද මේ වගේ මාධ්‍යයකට එන්නයි මට ඉත සැලැස්සුවේ තව ඒ වගේම එදා ජනතාවලට ගිය වෙලාවේ මම මේක මට දැනගන්න ලැබිලා මම මේ නායකතුමෙකුට කියන්න ඕනේ කියලා මේ බව මම කිව්වා මම මෙහෙම බැන්නේ නැහැ මගේ දුක මේ විදිහට මෙතුමාට කිව්වා
මට හරි කනගාටුයි. මම ඇඟිල්ල දික් කරලා බනින විදිහට මේකත් වරද්දලා දාලා තියෙනවා. ඒ ගැන මම මේ පස්සේ නායකතුමාගේ සමාව ඉල්ලනවා. ඇයි මට මෙහෙම මේ පක්ෂෙත් නැති කරලා මට ඒගොල්ලෝ හදන්නේ මාව අතරමංම කරලා මාව කාලකන්නිම කරලා දාන්න මාවයි මගේ දරුවෝයි. හැබැයි මේ මාධ්‍යයට මම එක දෙයක් කියනවා. මට සාධාරණ ඉෂ්ට කරලා නුදුනොත් මමයි මගේ දරුවෝ ජනතා පොලේම භූමි දානය කරන්න සිද්ධ කරන එක කරනවාමයි කියලා. මම බය නැතුව කියනවා. මට ජීවත් වෙලා ඉඟා කනවට වඩා මැරෙන එක සැපයි කියලා මම කියනවා.